හරි. එහෙනම් අපි පටන් ගමු. මම ස්ලිට් එකේ year 2 semester 1 student කෙනෙක්. එතකොට මම ඔයාලට help එකක් දෙනවා ඔයාලගේ maths module එකට year 1 semester 1. එතකොට මෙතන සමහර නාංගින මල්ලිලා ඉන්න පුළුවන් maths කරපු. එතකොට සමහර ඉන්න පුළුවන් A levels වලට maths කරපු නැති අය. එතකොට දෙගොල්ලන්ටම help එකක් වෙන විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මම first lesson එක විදිහට ඔයාලට අවකලනය පාඩමේ basic theory and ඔයාලට ඇවිල්ලා තියෙන මේ අපිට කලින් batch වල අයට pass paper එකක් ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් ඔයාලගේ final paper structure එක කොහොමද කියලා. එතකොට මෙතනින් පේනවා ඔයාලට එතකොට මේ තියෙන ඔයාලගේ final paper එකක්. එතකොට මෙතන boolean expression ගැන තියෙනවා, ඊළඟට matrix තියෙනවා, ඊළඟට differentiation තියෙනවා. එතකොට මේ විදියට ගණන් වර්ග කීපයක් තමයි ඔයාලට තියෙන්නේ. එතකොට මෙතන ඔයාලට අවකලනය නැත්නම් differentiation කියන එකෙන් අපිට තියෙනවා ගණන් පහක් වගේ ඇවිල්ලා. එතකොට මේ ගණන් පහට අපි කොහොමද රෙඩි වෙන්නේ? අපිට මේක MCQ ටයිප් දෙන්නේ. එතකොට අපි මේකට කොහොමද රෙඩි වෙන්නේ කියලා තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. එතකොට අවකලනය ගත්තම බේසික්ස් රූල්ස් තියෙනවා අපිට 7ක්. එතකොට ඒ 7 ඇතුලේ ඔයාලට පුළුවන් ඒ 7 ඇතුලේ ඔයාලට පුළුවන් ඕනම අවකලනය ගානකට ෆේස් කරන්න. එතකොට දැන් අවකලනය කියන්නේ ගොඩාක් සංකීර්ණ මාතෘකාවක්. එතකොට අපිට A levels වලට තියෙනවා සමහර මැත්ස් කරපු අය දන්නවා ඇති. එතකොට අවකලනයෙන් අපිට පරිමා වර්ගඵල ඒ වගේ හොයන්නත් තියෙනවා. එතකොට මේකෙදි අපි අපේ මැත්ස් මොඩියුල් එකේදී අපේ ફોකස් වෙන්නේ බේසික්ස්ම රූල්ස් 7 ගැන විතරයි. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අවකලනය පාඩම එකින් එක මේ රූල් 7 පාවිච්චි කරලා අපි කොහොමද අපේ පාස් පේපර්ස් වලට ෆේස් කරන්නේ. ඒකනේ අපිට අන්තිමේ වෙන්න ඕනේ. එතකොට අපි ෆස්ට් රූල් එක විදියට ගත්තොත් අපිට ගන්න පුළුවන් නියතයක අවකලනය බිඳුවයි කියන එක. ඒ කියන්නේ අපි හිතන්න දැන් අපිට ඉස්සෙල්ලා මම ඔයාලට කියන ශ්‍රිතයක් කොහොමද හඳුන්වන්නේ ඒ ටික. එතකොට ශ්‍රිතයක් කියන එක අපි fx කියලා හඳුන්වනවා. මේ විදිහට fx කියලා හඳුන්වනවා. එතකොට මේක තමයි ශ්‍රිතයක්. එතකොට ඔයාලට කිව්වොත් මේකේ f-x හොයන්න කියලා. මේකේ f-x හොයන්න කියලා කිව්වොත් ඒකෙන් කියන්නේ මේ ශ්‍රිතය අවකලනය කරන්න කියන එක. මෙන්න මෙහෙම කිව්වොත් මේකෙන් කියන්නේ මේ ශ්‍රිතය අවකලනය කරන්න කියන එක. එතකොට අපි මේ බේසික්ස් රූල්ස් 7ට අනුව ඉගෙන ගමු. ඔයාලා කොහොමද අවකලනය කරන්න කියලා. හරි දැන් මම ෆස්ට් රූල් එකට යන්නම්. එතකොට අපි ෆස්ට් රූල් එකට ගියොත් දැන් මම ෆස්ට් රූල් එකට යනවා. එතකොට අපේ ෆස්ට් රූල් එකෙන් අපිට කියන්නේ d යට dx පහ කියන එකේ අගය හොයන්න කියලා. හරිද? එතකොට මේක කියවන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා මේක ඉගෙන ගන්න එපා. එතකොට අපි මේක කියවන්නේ පහ කියන සංඛ්‍යාවේ අවකලනය. d යට dx කියන එක හැමතිස්සෙම කියවෙන්නේ අවකලනය කියන එක. එතකොට පහේ අවකලනය තමයි අපිට හොයන්න කියන්නේ. එතකොට පහේ අවකලනය හොයන්නේ කොහොමද අපි? එතකොට අපේ ෆස්ට් රූල් එකෙන් අපිට කියලා දෙන්නේ නියතයක අවකලනය බිඳුවයි. එතකොට නියතයක් කියන්නේ මොනවද? එතකොට අපේ 5
6 7 8 ඒ විදියට අපේ ගොඩාක් සංඛ්‍යා ලියාගෙන ගිහිල්ලා අපි හිතමු අපි 18 වෙනකන් ලියනවා කියලා. අපි 18 100ට වෙනකම් 18 වෙනකන් ලියනවා. එතකොට 1000 කියන්නේ නියතයක්. එතකොට 10000 කියන්නේ නියතයක්. ඒ වගේ නියතයක ඕනම නියතයක අවකලනය බිඳුවයි. එතකොට අපිට කිව්වොත් උදාහරණයක් විදියට d යට dx වල 50 හොයන්න කියලා. එතකොට මේකේ තේරුම තමයි 50 කියන ශ්‍රිතයේ අවකලනය. එතකොට මේකේ අගය කීයද? මේකේ අගය බිඳුවයි. එතකොට අපි ෆස්ට් රූල් එකෙන් ඉගෙන ගන්නවා ඕනම නියතයක අවකලනය බිඳුවයි කියලා. එතකොට ඔයාලා නෝට් ඩවුන් කරගන්න මේකේ උදාහරණ දාලා d යට dx 5 සමානයි බිඳුවයි. එතකොට නියතයක අවකලනය බිඳුවයි. ඒක තමයි ෆස්ට් රූල් එක. ඊළඟට අපි යමු අපේ සෙකන්ඩ් රූල් එකට. අපේ සෙකන්ඩ් රූල් එකට නම තියෙනවා. නම තමයි පවර් රූල් එක. එතකොට පවර් රූල් කියන්නේ මොකක්ද? එතකොට අපි පවර් රූල් කියලා ගත්තොත් පවර් රූල් එක. එතකොට මේ PR කියන මම කෙටියෙන් දාන්න. එතකොට පවර් රූල් එකෙන් කියන්නේ හිතන්න අපිට ශ්‍රිතයක් දෙනවා d යට dx x ගණය කියලා. හරිද? එතකොට මෙන්න මේක අපි කොහොමද අවකලනය කරන්නේ? එතකොට d යට dx කියන එක x ඝනය කියන එක අපි අවකලනය කරන්නේ කොහොමද? x ඝනය කියන එකේ අවකලනය කියන එකනේ මේකේ තේරුම. එතකොට අපි අවකලනය කරන්නේ කොහොමද? මෙන්න මේ 3 කියන සංඛ්‍යාව ඉස්සරහට ගන්න. x ගේ ඉස්සරහට ගන්න. ඊළඟට x දාගන්න. ඊළඟට 3 ඍණ 1. 3 පිටට ගන්නවා x 3 ඍණ 1. ඒ කියන්නේ 3යි x වර්ග. 3යි x වර්ග. ඊට පස්සේ එතකොට අපි මේ විදියට අවකලනය කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේකට අපේ ලෙක්චර් ස්ලයිඩ් එකේ එහෙම තියෙන අපේ පොදු සූත්‍රය මොකක්ද කියලා. එතකොට මේකේ පොදු සූත්‍රය තමයි හිතන්න අපිට x වල n වෙනි පදයක් දෙනවා. x වල n වෙනි පදයක් දෙනවා අවකලනය කරන්න කියලා. x වල n වෙනි පදයක්. හරිද? එතකොට මේ x වල n වෙනි පදය අපි කොහොමද අවකලනය කරන්නේ? මේ තියෙන n කියන එක x ගේ ඉස්සරහට ගන්න. එහෙනම් n ගත්තා. ඊළඟට x ඒ විදිහටම ලියාගත්තා. n ගෙන් එකක් අඩු කරා. n ඍණ 1. මෙන්න මේක තමයි x වල n කියන එකේ අවකලනය. එතකොට අපි මෙන්න මේක තමයි අපි අවකලනය කරන්නේ. අපේ අවකලනය කරාම වෙන උත්තරේ n වාරයක් x n ඍණ 1. එතකොට අපි ආයෙම මේ උදාහරණයේ පැත්තට ගියොත් දැන් අපිට දීලා තියෙන x ඝනය කියලානේ. එතකොට x ඝනය කියන එකේ 3 ඉස්සරහට ගත්තා. හරියට මේකේ n වගේ. ඊළඟට x දාගත්තා 3 ඍණ 1. හරියට මෙතන n ඍණ 1 වගේ. 3 ඍණ 1. මොකද n කියන්නේ හැමතිස්සෙම මෙන්න මේක. මේ බලය තමයි n කියන්නේ හැමතිස්සෙම. එතකොට මේ විදියට අපිට ඒක අවකලනය කරගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ දැන් අපේ පවර් රූල් එක මේක. හරිද? ඊට පස්සේ අපිට යන්න පුළුවන් කොහොමද අපි හිතමු අපිට දෙනවා දැන් මේක රූල් එකක් විදියට ගන්න අවශ්‍ය නැහැ. නමුත් මම මේක අපිට ගණන් වලට ගොඩාක් අහලා තියෙන නිසා කියන්නේ. එතකොට අපි හිතමු 7 වාරයක් x ඝනය. දැන් අපිට කලින් තිබෙ x ඝනය විතරනේ. එතකොට ගොඩක් අය මෙතන x ඝනය කියන එක මේ
කරන්න දන්නවා. හැබැයි කොහොමද මෙතෙන්ට ඉස්සරහට සංඛ්‍යාවක් අවම කරන්න කියන එකට පැටලෙනවා. එතකොට මේකේ තේරුම තමයි 7 වැඩි කිරීම x ඝනය කියන එක. 7 වැඩි කිරීම x ඝනය කියන එක. හරිද? එතකොට අපිට මේකේ d යට dx තමයි හොයන්න කියන්නේ. 7 වාරයක් x ඝනය කියන එක. එතකොට අපි මෙතන කරන්නේ 7 ඒ විදියටම තියාගන්න. 7 එහෙමම තියාගෙන x ඝනය කියන එක අවකලනය කරනවා. මොකද මේක වැඩි කිරීමේ ලකුණකින් සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට 7 කියන්නේ අපේ නියතයක්නේ. එතකොට 7 ඒ විදියටම තියාගෙන අපිට පුළුවන් x ඝනය කියන එක අවකලනය කරන්න. ආයෙන x ඝනය කියන එක අවකලනය කරමු. එතකොට මේක මොන රූල් එක යටතේද ආйти වෙන්නේ? දැන් මම ඉගෙනුවේ රූල්ස් දෙකයි. එකක් නියතයක අවකලනය බිඳුවයි. එතකොට මේක නියතයක්ද? නෑ. මේක x වල ඝනයක් තියෙන්නේ. එතකොට මේක නියතයක අවකලනය යටතට ආйти වෙන්නේ නැහැ. එහෙනම් මේක ආйти වෙන්නේ අපේ බලයක පවර් රූල් එකට. ඒ කියන්නේ බලයක් කොහොමද අවකලනය කරන්නේ? එතෙන්ට තමයි මේක ආйти වෙන්නේ. එහෙනම් බලයක් අපි කොහොමද අවකලනය කරේ? 3 ඉස්සරහට ගත්තා. හරිද? x ලියාගත්තා. ඊළඟට 3 ඍණ 1. 3 ඍණ 1. එතකොට මොකක්ද උත්තරේ? 7 වාරයක් 3යි x වර්ග. එතකොට මේකේ උත්තරේ 21යි x වර්ග. එතකොට අපි දැන් රූල්ස් දෙකක් කතා කරා. ඒ දෙවෙනි රූල් එකට අදාළව ටිකක් ඒ කියන්නේ අපිට කම්ප්ලෙක්ස් කියන්නත් බෑ මේකට. නමුත් මෙතන 7 කියන එක ඒ කියන්නේ අපි සංඛ්‍යාවක් ඉස්සරහට ආවම කොහොමද අපි අවකලනය කරන්න කියන එක අපි කතා කරා. ඊට පස්සේ අපි යනවා අපේ රූල් නම්බර් 4 එකට. එතකොට අපි ඊළඟ රූල් එකට ගියොත් දැන් ඕනම සංඛ්‍යාවක එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම බෙදී. මෙන්න මේ ටිකනේ තියෙන්නේ. එතකොට අපි කොහොමද අවකලනයක් එකතු කරන්නේ? අවකලනයක් අඩු කරන්නේ කොහොමද? අවකලනය ಗುಣ කරන්නේ කොහොමද? ඊළඟට අවකලනය බෙදන්නේ කොහොමද? ඔන්න ඔය ෆන්ක්ෂන්ස් 4 ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට නියතයක අවකලනයේ බිඳුවයි ඒ වගේම බලයක් අවකලනය කරන හැටි මම කියලා දුන්නා. ඊට පස්සේ අපි මේ බේසික් ෆන්ක්ෂන්ස් 4ට තමයි යන්නේ. එතකොට මොනවද මේ බේසික් ෆන්ක්ෂන්ස් 4? එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම, බෙදීම. ඔන්න ඔය ටික දැනගත්තා නම් ඔයාලට ඕනම අවකලනය ගානකට ෆේස් කරන්න පුළුවන්. එතකොට මම ඔයාලට කියනවා x ඝනය ධන x4 එකතු කරන්න කියලා. මෙන්න මේක අපි එකතු මෙන්න මේක අපේ d යට dx අපිට මේක වරහණක් ඇතුලේ තමයි මෙහෙම දෙන්නේ. මෙන්න මේකේ අවකලනය හොයන්න කියලා. දැන් එතකොට අපි ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ වගේ එකතු කිරීමකින් මොකක් හරි එකක් සම්බන්ධ අපිට ශ්‍රිතයන් දෙකක් මෙහෙම සම්බන්ධ කරලා අවකලනයක් ඇහුවොත් අපි කරන්නේ මේ එකතු කිරීමෙන් වම් පැත්තේ තියෙන කොටසයි එකතු කිරීමෙන් දකුණු අත පැත්තේ තියෙන කොටසයි වෙන වෙනම අවකලනය කරනවා. ආයෙනම් අපි කොහොමද x ඝනය කියන එක අපි අවකලනය කරනවා 3යි x වර්ගනේ 3යි x 3 ඍණ 1නේ 3 ඍණ 1 හරිද? එතකොට 3යි x වර්ග විදියට තමයි මේකේ අවකලනය එන්නේ. ඊළඟට අපිට කියනවා x4 කියන එකත් හොයන්න. එතකොට අපි x4 කියන එකේ අවකලනය හොයමු. එතකොට මේකේ අවකලනය හෙව්වොත් 4x 4 ඍණ 1. ඒ කියන්නේ 4යි x ඝනය. හරිද? එතකොට මේකේ 4යි x ඝනය විදියට තමයි
මේක අපිට ගන්න පුළුවන් අවකලනය. දැන් අපිට එකතු කිරීමකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි එකතු කිරීමකින් සම්බන්ධ වෙලා නම් අපි මෙතන 3x වර්ග ධන 4x ඝනය. මෙන්න මේකේ අවකලනයයි එකතු කිරීමේ ලකුණකින්ම සම්බන්ධ කරා. මෙන්න මේක තමයි අපේ ෆයිනල් ආන්සර් එක. අපේ මේ අවකලන එකතු කරද්දී. ඊළඟට දැන් එතකොට මේක ඔයාලා නෝට් ඩවුන් කරගන්න. මෙහෙම අවකලනයක්ද දැන් මේකට ඔයාලට ගාණ දෙන්නේ කොහොමද? මේකට තව ඇඩ් කරනවා ධන x 3x වර්ග ධන 7x එහෙම ඇඩ් කරනවා. එතකොට ඔයාලා ඒක හිතන්න ඕනේ ගාණ කම්ප්ලෙක්ස් කරාට අවුලක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මේකේ තියෙන මේ ශ්‍රිතය අරගෙන ඒක වෙනම අවකලනය කරා මේ ශ්‍රිතය අරගෙන ඒක වෙනම අවකලනය කරලා ධන ලකුණකින් සම්බන්ධ කරන්න තමයි තියෙන්නේ. එතකොට මේක තමයි ඔයාලා අවකලනය කරද්දී ඔයාලට ශ්‍රිත දෙකක් අපි කොහොමද එකතු කිරීමකින් සම්බන්ධ වෙලා තියෙද්දී අවකලනය කරන්නේ. ඊළඟට අපි බලමු අඩු කිරීමකින් සම්බන්ධ කරලා තිබ්බොත් කොහොමද කරන්නේ කියලා. අපි හිතමු අපිට x ඝනය ඍණ x වර්ග කියලා දීලා තියෙනවා. එතකොට x ඝනය ඍණ x වර්ග කියලා දීලා තියෙනවා නම් අපි දැන් හිතමු අපි මේක d යට dx කියලාම දීලා තියෙනවා. මේක අපිට d යට dx කියලාම දීලා තියෙනවා. එතකොට මේක අපි කරන්නේ දැන් මෙතන x ඝනය කියලා මේකත් කරන්නේ අර කලින් විදියටමයි. මේ ශ්‍රිතය වෙනම අවකලනය කරා මේ ශ්‍රිතය වෙනම අවකලනය කරා මැද්ද ඍණ ලකුණකින් සම්බන්ධ කරනවා. එතකොට x ඝනය කියන එක අපි අවකලනය කරොත් 3x 3 ඍණ 1 ඊළඟට අපි 3x වර්ග මෙන්න මේක තමයි අපේ අවකලනය කරාමින උත්තරේ නේද? අපි 3 පිටට ගත්තා x දාගත්තා 3න් එකක් අඩු කරා 3x වර්ග. ඊළඟට x වර්ග කියන එක ගත්තා දෙක පිටට ගත්තා x දාගත්තා 2 ඍණ 1. එතකොට 2x. එතකොට අපි දැන් කොහොමද මෙතන අඩු කිරීමක් නේ තියෙන්නේ. එහෙනම් අපි මේ ශ්‍රිතයන් දෙක අඩු කිරීමේ ලකුණකින් සම්බන්ධ කරනවා. හරිම සරල තියරි එකක් තමයි තියෙන්නේ. එතකොට මේක ඔයාලට කම්ප්ලෙක්ස් කරලා දෙන්න පුළුවන්. දැන් මෙතන ආයි ධන ලකුණු වලින් සම්බන්ධ කරලා නියත දාලා එහෙම දෙන්න පුළුවන්. එතකොට ඔයාලට නියතයන් නම් හරි බිඳුවයි කියලා ඒක අයින් කරනවා. ඊට පස්සේ ධන ලකුණක් නම් වෙන වෙනම අවකලනය කරා මේ ලකුණු තියෙන ඒවම දාගෙන යන්න තියෙනවා. මෙතන ධන එකක් තිබ්බොත් ධන. මේ විදියට. ඊළඟට එතකොට මේ ඔයාලා මේකත් නෝට් ඩවුන් කරගන්න. ඊළඟට අපි යමු ගුණ කිරීමට. එතකොට අපිට කිව්වොත් ශ්‍රිතයන් දෙකක් ගුණ කිරීමක් දීලා මෙන්න මේ ගුණ කිරීලා තියෙන ශ්‍රිතය අපිට අවකලනය කරන්න කිව්වොත් අපි කොහොමද කරන්නේ? එතකොට අපි ඒක කරන්නේ හිතන්න අපිට දීලා තියෙනවා x ඍණ 1 කියලා ශ්‍රිතයක්. හරිද? ඊළඟට දීලා තියෙනවා x ධන 2 කියලා ශ්‍රිතයක්. දැන් අපිට කියනවා දැන් මේක ගුණ කිරීමක් නේ. එතකොට දැන් අපිට කියනවා මෙන්න මේකේ d යට dx හොයන්න කියලා. මේකේ d යට dx හොයන්න කියලා කියනවා. එතකොට අපි කොහොමද මේකේ d යට dx හොයන්නේ? එතකොට අපි ඉස්සෙල්ලාම බැලුවොත් මේකේ පළවෙනි ශ්‍රිතය අපි වෙනම ලියා ගන්නවා. x ඍණ 1 කියන එක වෙනම ලියා ගන්න. ඊළඟට x ධන 2 කියන එකේ අවකලනය ගන්න.
එතකොට x ධන 2 කියන එක අවකලනය කරාම එන එක අපි වෙනම පැත්තක ලියාගමු. දැන් අපි මම මේ කරන එක බලාගන්න ඊට පස්සේ මම ඔයාලට අපේ ලෙක්චර් ස්ලයිඩ්ස් වල තියෙන විදිහට මේකේ පොදු සූත්‍රයක් තියෙනනේ. ඒ සූත්‍රය ඇසුරෙන්ම කියලා දෙන්න. එතකොට අපි ඉස්සෙල්ලම කරන්නේ ಗುಣ කිරීමක් දුන්නොත් මේ විදිහට ලියා ගන්නවා පළවෙනි ශ්‍රිතය. ඊළඟට දෙවෙනි ශ්‍රිතයේ අවකලනය ගන්නවා. එතකොට දෙවෙනි ශ්‍රිතයේ අවකලනය ගත්තම x ධන 2 කියන එක අවකලනය කරන්නේ කොහොමද දැන් අපි? එතකොට අපි 2 කියන එක අපිට අයින් කරලම දාන්න පුළුවන්. මොකද ඒක නියතයක්නේ. එතකොට අපි x කියන එක විතරයි අවකලනය කරන්න ඕනේ. එතකොට x කියන එක අවකලනය කරාම 1යි. එතකොට ඒ 1 අපි මෙන්න මෙතනින් දාගන්න. මේකේ තේරුම x ඍණ එක වැඩි කිරීම 1 කියන එක තමයි. අපි මේකේ වැඩි කිරීම ලකුණු මෙතන දාන්න යන්නේ. ඊට පස්සේ දැන් මේක ಗುಣ කිරීමක්නේ. ಗುಣ කිරීමක් නම් අපි හැම වෙලාවෙම මෙතන ධන ලකුණකින් තමයි මේක සම්බන්ධ කරන්නේ. මේක ಗುಣ කිරීමක් ගුණිතයක් නිසා. ඊළඟට අපි කරන්නේ අපේ දෙවෙනි ශ්‍රිතය ගන්න. අපේ දෙවෙනි ශ්‍රිතය x ධන 2. හරිද? ඊළඟට අපේ පළවෙනි ශ්‍රිතය අවකලනය ගන්න. අපි ඒකත් හොයමු පළවෙනි ශ්‍රිතය අවකලනය. එතකොට x ඍණ 1 කියන එක මෙතන 1 කියන්නේ නියතයක්. එහෙනම් ඒක අයින් කරා. x කියන එක අවකලනය කරන්නේ මොකද්ද? 1යි. එහෙනම් ඒ එකත් අපි මෙතනින් දාගන්න. එතකොට අපේ ආන්සර් එක මෙන්න මේක. මේක අපි සුළු කරන්න ඕනේ. ඔයාලට සුළු කරන්න පුළුවන් නේ. මේක අපේ concept එකනේ ගොඩක්ම දැනගන්න ඕනේ. එතකොට මෙතන x ඍණ 1 x ධන 2 එතකොට අපි කොහොමද මේක කරේ? එතකොට අපි ගමු මේකට පොදු සූත්‍රයක් විදිහට d යට dx fx ධන gx. එතකොට අපි මේ fx කියන එකයි gx කියන එකේ අවකලනය හොයන්න තමයි යන්නේ. මේ ಗುಣ මෙතන ධන ලකුණක් නෙමෙයි මේක අපි ගුණිතයක් විදිහට ගන්න ඕනේ. මට ඒක වැරදුනා. එතන fx එකයි gx එකයි ගුණිතයක්. හරි. දැන් මේ ශ්‍රිතයන් දෙක ಗುಣ වෙලා තියෙන. දැන් මේකේ අවකලනය හොයන්න කියලා කියනවා. එතකොට අපි මේක කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම අපි පළවෙනි ශ්‍රිතය ලියා ගන්නවානේ. පළවෙනි ශ්‍රිතය මොකක්ද අපේ? fx. ඊළඟට මොකද්ද කරන්නේ? දෙවෙනි ශ්‍රිතයේ අවකලනය ගන්නවා. දෙවෙනි ශ්‍රිතයේ අවකලනය මොකද්ද? g-x. දැන් fx වල අවකලනය f-x නම් gx වල අවකලනය මොකද්ද? g-x. ඊළඟට ධන ලකුණකින් සම්බන්ධ කරනවා. ඊළඟට gx කියන ශ්‍රිතය ලියා ගන්න. ලියාගෙන fx කියන ශ්‍රිතයේ අවකලනය ගන්න. ඒකේ අවකලනය අපි ලියන්නේ f-x කියලා. ඔන්න ඕක තමයි ආන්සර් 1. එතකොට ශ්‍රිතයක් ಗುಣ කරනවා නම් අපි කරන්නේ පළවෙනි එක්කිනා හැමම ලියාගෙන දෙවෙනි ශ්‍රිතයේ අවකලනය ගන්නවා ධන දෙවෙනි එකේ හැමම ලියාගෙන පළවෙනි එකේ අවකලනය ගන්න. එතකොට මේක තමයි අපේ අපිට තියෙන සූත්‍රය. ඊළඟට අපි යමු. දැන් මේක ಗುಣ කිරීමක් නේ. ඊළඟට අපිට යන්න පුළුවන් බෙදීමකට. ඊළඟට අපිට දෙන්නේ ශ්‍රිතයක් බෙදන්න කියලා. නේද? එතකොට අපි බලමු බෙදීමක් කරන්නේ කොහොමද කියලා. අප බෙදීමක් කොහොමද කරන්න කියලා බලුවොත් මෙතන මට ගන්න පුළුවන් x ඍණ 1 පන්දා අපි මේක අපි x ඍණ 1 ලියාගන්න. ඊළඟට බෙදීමේ ලකුණකින් සම්බන්ධ කළ x ධන 3 කියලා හිතමු. අපිට කියනවා x ඍණ 1 කියන ශ්‍රිතය x ධන 3ෙන් බෙදන්න කියලා. දැන් අපි කොහොමද මේක කරන්නේ? එතකොට මේක අපි කරන්නේ
මේ x ඍණ 1 කියන ශ්‍රිතය ඒ උඩ තියෙන ශ්‍රිතය එහෙම්මම ලියාගන්න. උඩ තියෙන ශ්‍රිතය එහෙම්මම ලියාගන්න. ඊට පස්සේ යට තියෙන ශ්‍රිතයේ අවකලනය ගන්නවා. යට තියෙන ශ්‍රිතයේ අවකලනය මොකද්ද? එතකොට x ධන 3 කියන එකේ අවකලනය මොකද්ද? x ධන 3 කියන එකේ අවකලනය මොකද්ද? එතකොට අපිට ඒකේ අවකලනය ගන්න පුළුවන් මේක නියතයක් නිසා මං කියවනේ ඒක අයින් කරන්න කියලා. ඒක අයින් කරන්න පුළුවන්. එතකොට x වල x විතරයි ඉතුරු වෙන්නේ. එතකොට x කියන එකේ අවකලනය මොකද්ද? 1යි. ඊළඟට අඩු කිරීමේ ලකුණක් දාගත්තා. ඊළඟට x ධන 3. ඊළඟට x ඍණ 1 කියන එකේ අවකලනය 1යි. ඊළඟට බෙදීම යට තියෙන ශ්‍රිතයේ වර්ගය. යට තියෙන ශ්‍රිතය x ධන 3නේ. ඒකේ වර්ගය. ඔහොම තමයි අපි බෙදීමක් කරන්නේ. එතකොට ඔයාලා මේක නෝට් ඩවුන් කරගන්න. එහෙම කරද්දී ඔයාලට ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලම බෙදීමක් කරනකොට මෙතන පළවෙනි ශ්‍රිතය ගන්න. ඊට පස්සේ දෙවෙනි ශ්‍රිතයේ අවකලනය තමයි ගන්න. ඊට පස්සේ අඩු කිරීම බෙදීමක් නිසා අඩු කිරීමේ ලකුණක් දාන්නේ. ඊළඟට යට ශ්‍රිතය අපි ලියාගෙන x ධන 3 ඊළඟට උඩ ශ්‍රිතයේ අවකලනය. උඩ ශ්‍රිතයේ අවකලනය 1යි. ඊළඟට ඒක බෙදීමේ ලකුණකින් බෙදීමේ ලකුණක් දාලා යට ශ්‍රිතයේ වර්ගය කියලා ගන්න. එතකොට මේක තමයි අපේ ආන්සර් එක. එතකොට අපිට මෙන්න මේ විදිහට අපේ බෙදීමක අවකලනය ලියන්න පුළුවන්. එතකොට මම හිතනවා දැන් මම ඔයාලට රූල්ස් ටික කිව්වා. එතකොට නියතයක් කොහොමද අවකලනය කරන්නේ? ඊළඟට කොහොමද අපි බලයක් තියෙද්දි අවකලනය කරන්නේ? එකතුවක් තියෙද්දි කොහොමද අඩු කිරීමක් තියෙද්දි ඊළඟට බෙදීමක් තියෙද්දි ඊළඟට ಗುಣ කිරීමක් තියෙද්දි මෙන්න මේ රූල්ස් ටිකෙන් ඔයාලට දෙන ඕනම ගාණක් හදාගන්න පුළුවන්. එතකොට මම හිතනවා ඔයාලට මම මේ කියලා දුන්න ටික තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි next වීඩියෝ එකේ අපි කොහොමද අපේ past papers වලට answers ලියන්නේ කියලා බලමු. එහෙනම් හැමෝටම thank you so much.